හෙලෝ ඔන්න අදත් සරුංගල් පිස්සුන්ට මම ලස්සන සරුංගලයක් අරන් එන්න හදන්නේ ටෙක්නොලොජි YouTube channel එකට වෙනස්ම විදිහේ සරුංගලයක් බලන්න කොහොමද කියලා මේ සරුංගලය හැදෙන විදිය. ඉරුටු මේකට යන්නේ 7යි. මුලින්ම මේ දිගට සුද්ධ කරගත්ත ඉරුටු ටික ඉරටු තුන මේ විදිහකට තියලා බැඳ ගන්න. ටිකක් මහත ඉරටු තියෙනවා නම් හොඳයි. මැද්දට කිතුල් පිටි කෑල්ලක් වුණත් දාගන්න පුළුවන්. ඉරටු දාලා නැත්තම් උණ බඩ වලින් වුණත් හදන්න පුළුවන් සරුංගලේ. මේ මං හදන විදිහට හැදුවොත් ඊට පස්සේ අඟල් 14 සුද්ධ කරගත්ත ඉරටු දෙක අරගෙන ඒක අත්තරු දෙකට දාන්න මේ විදිහට අරක්කුවක් විතර බැඳ ගන්න. ඒකේ බැලන්ස් එක බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. බැලන්ස් එක බලලා තමයි අපි මේක සවි කරගන්න ඕනේ. මේක කවුඩා සරුංගල වල මේක රට කවුඩා කියලා තමයි කියන්නේ. ඉස්සර නම් අපි රට කවුඩා කියලා කියන්නේ සරුංගලයට. කවුඩා කියන්නේ නිකන් අර මාළුවෝ වගේ පිටිපස්ස ඇවිල්ලා ඉන්න සරුංගලේ. නූල අනිවාර්යයෙන්ම බැලන්ස් කරගන්න දෙපැත්තට මේ මම පෙන්නන විදිහටම බැලන්ස් කරලා බලන්න කොහොමද කියලා. බැලන්ස් එක නැත්තම් දැන් මේ මම පෙන්නන එකේ බැලන්ස් එක නැහැ. ඊට පස්සේ ඒක පීයෙන් චුට්ටක් සුද්ධ කරගන්න මේ හරියටම බැලන්ස් වෙන්න. අනිවාර්යෙන් බැලන්ස් එක තියෙන්න ඕනේ. ඔය දැන් මම මොකුත් සුද්ධ කරලා නැතුව බැලන්ස් එක නැහැ. ඊට පස්සේ මම ඕක බැලන්ස් එක බලලා තමයි හරියටම සුද්ධ කරලා බැලන්ස් එක බලලා තමයි මේක සම්බන්ධ කරගන්න ඕනේ. අර අපි කලින් හදාගත්ත මැදට එන මේ ආර්කුවට. ඒක බැඳ ගන්නකොට හරියටම මැද්දට වෙන්න වගේ බැඳ ගන්න. මොකද මම එතන ගොඩක් මිම්මල් ඒකට දීලා නැහැ මේ උසින් කියලා. මොකද එහෙම කරොත් ඔයාලට ඇත්තටම තනියෙන් සරුංගලයක් හදාගන්න බැරි වෙනවා. මේ තනියෙන් හදන්න පුළුවන්. මේක පොඩ්ඩක් බලලා මේ තියෙන විදිහේ මේ විදිහට තමයි එන්නේ කියලා හිතලිවිල්ල එක හදන්න try එකක් දෙන්න. උඩ යනවා අනිවාර්යයෙන්ම සරුංගලේ බැලන්ස් බලලා මේ විදිහට හැදුවොත්. ඔය තියෙන්නේ. ගානට නිකන් මැද්දට වගේ සෙට් වෙන්න අර ආරික්කුව බැඳ ගන්න. ඒ දුර ප්‍රමාණය උඩ දුර ප්‍රමාණය සමාන වගේ වෙන විදිහට උඩට චුට්ටක් උඩ පැත්තේ කුඹේට පොඩ්ඩක් වැඩිපුර තිබ්බට කමක් නැහැ. අන්නේ උඩ පැත්තේ. දැන් ඊට පස්සේ අර බැලන්ස් එක හරියට මම හදාගත්තා. බැලන්ස් එක හදාගත්ත ආරික්කුව අත්තරු දෙකේ ආරික්කුව ඒක අරකට ගැට ගහ ගන්න. දැන් මේ තියෙන්නේ අර අඟල් 18කට අරගත්ත මේ කවුඩගේ ඒ කියන්නේ පස්ස කොටස තමයි මේ හදන්න යන්නේ. ඒක මේ විදිහට අරකුවක් විතර බැලගෙන ඒකෙත් අනිවාර්යයෙන්ම බැලන්ස් එක බලා ගන්න ඕනේ. ඒක චුට්ටක් අත්තරු දෙකට වඩා ඒ ඉරටු දෙක දිගයි. මොකද මේ පස්ස කොටසට යා ලොකුවට තියෙන්න ඕනේ. බර වැඩි වෙන්නයි. උලන් හොඳට අල්ලන්නේ සරුංගලේ.
ඒකත් දෙපැත්ත ඔය විදිහට මැනගෙන ඒකෙත් ගානට බැලන්ස් එක හදාගන්න. බැලන්ස් එක පැත්තකට වැඩි නම් බර වැඩි නම් ඒක පොඩ්ඩක් පීයෙන් චුට්ටක් සුද්ධ කරලි වෙලා හරියටම බැලන්ස් වෙන විදිහට හදාගන්න. ඊට පස්සේ මෙන්න මේක සම්බන්ධ කරගන්න මෙන්න මේ වගේ අඟල් සාමාන්‍ය යටම ඉඳන් අඟල් දෙකක් දෙකමාරක් විතර වගේ උඩින් හිටන විදිහට තියලා සම්බන්ධ කරගන්න. අර අත්තරු දෙකට සමාන්තරව. ඔය තින්නේ සම්බන්ධ කරන් පස්සේ තියෙන විදිය. ඊට පස්සේ අපි ඔළුව කොටස හදාගන්න තියෙන ඔළුව හදනකොට චුට්ටක් ඔළුව සාමාන්‍යයට ලොකුවට හදාගන්න අර මොන සරුංගලයට වගේම ඔළුවට ලොකු වෙන්න ඕනේ නැත්නම් සරුංගලේ හරියට උඩ යන්නේ නැහැ මේ තියෙන ඔළුව අන්න ඒ විදිහට තමයි ඔළුව බැඳ ගන්න ඕනේ ගොඩක් ඇද ගන්න එපා තටු දෙක උඩට සාමාන්‍යයෙන් චුට්ටක් බොක්ක එන විදිහට ඇද ගන්න නැත්නම් සරුංගලේ බොක්ක වැඩි වෙයි ගොඩක් උඩට උස්ස ගත්තොත් එහෙම තටු දෙක දැන් මෙන්න මේ පිටිපස්සේ කොටසත් අර විදිහටම බැඳ ගන්න ඕන උඩට උස්සලවිල්ල ඔළුව විදිහටම ඒකත් බැඳගෙන දෙපැත්තෙන් මෙන්න මෙහෙම නවාගෙන තමයි අතනට අදින්න ඕනේ මේ යට කොටසට නූල ඇද ගන්න ඕනේ. ඔය ඉතින් ඒකත් මම සම්බන්ධ කරගත්ත විදිය ඔන්න ඔය විදිහට නැවෙන විදිහට බල්ලි වෙලා ලස්සනට ඒ නූලත් පල්ලෙහාට ඇද ගන්න. ඇදවිල්ල ලස්සනට ඒක බැඳ ගන්න. ඒකට අදට බැඳ ගන්න. මොකද මේ හුලං බදන වැඩි යට කොටසට ඉතින් බලාගන්න ඒක සම්බන්ධ කරගන්න විදිය අර උඩ කොටස වගේම පස්ස කොටස සම්බන්ධ කරගන්න විදිය. ඒකෙත් ගොඩාක් ඇද ගන්න එපා තරු දෙක උඩට. මේ දිනේ රටක උඩ සරුංගරේ කොහොමද කියලා බලන්න දැන් ඔයාලා සාමාන්‍ය දකින කවුඩ වගේ නෙමෙයි. මේක රට කවුඩ කියලා කියන්නේ. සුපිරියටම හදලා තිනවා බලන්න අලා ගන්න හදලා තියෙන විදිය. මේක ලස්සනට අලෝලි වෙල්ලා ඊට පස්සේ වෙන්නන්න කොහොමද එළුවෙන් පස්සේ කියලා මේ යටට පොඩ්ඩක් වැඩිපුර රැලි දා ගන්න ඕනේ නැත්තම් දෙපැත්තට සරුංගලේ යන්න පුළුවන් දාරිවිල්ල මේක සාමාන්‍යයෙන් ඉරටු 7න් තමයි හදලා තින්නේ මේක ලස්සන කිතුල් පිටක් දාලා උණ බට වලින් උනත් හදන්න පුළුවන් ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ සරුංගලේ හදන්න අපි නම් පොඩි කාලෙත් හදලා තිනවා මේ රටකවුඩ සරුංගලේ බලන්න කොහොමද උඩ ගියා ඔය දිනේ මම කලින් පාර හදපු පෙට්ටි සරුංගලේ ඒකේ වීඩියෝ එක බලුව නැත්නම් ඒකත් බලන්න ඊට කලින් තව ගොඩක් සරුංගල් හදලා තියෙන වෙනස්ම විදිහේ ඒකත් බලන්න බලලා නැති කට්ටිය කොහොමද කියලා බලන්න කොහොමද කියලා සරුංගලේ අලෝ ගත්තන් පස්සේ ඔයාලට කැමති ඩිසයින් එකට අලෝ ගන්න පුළුවන් මට නම් සවුකොල සාමාන්‍යයෙන් 3ක් වගේ තමයි ගියේ මේකට මේ තෙල් කොලේ මම ගත්තේ අර ඉරන වඩු හින්දා පොඩි ඩිසයින් එකක් මම දැම්මා. ඔයාලට කැමති ඩිසයින් එකකට අලවල ගිහලා උඩ ගියාම ලස්සනට පේන විදිහට අලව ගන්න. මේ දිනේ සේරුව දානදී සාමාන්‍ය සරුංගල විදිහටම සේරුව දාගන්න. ඔය දින්නේ. අපි බලමු දැන් කොහොමද මේ සරුංගලේ උඩ යන්න කියලා නිකම්ම උඩ යනවා. මම නිකම්ම ලස්සනට යනවා. පොඩි හුලම් පාරටත් යනවා. හරි මගේ channel එකේ මේ සරුංගලේ හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාලා subscribe එකක් දාන්න කොහොමද කියලා ඉස්සරහට තවත් මේ විදිහේ වෙනස් විදිහේ සරුංගලයක් අරන් එන්න බලන් හිටිය හැමෝටම thank you